ෆිසියෝවේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම ડોક્ટર තුෂාරිකා දිසානායක. දණහිසේ තියෙන තද බල වේදනාව අඩු කරගන්න මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා ඔයාලට කරන්න පුළුවන් ව්‍යායාම පහක් නැත්නම් best 5 exercises ගැන තමයි අද වීඩියෝ එකකින් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් එකතු වෙන්න ෆිසියෝවේ YouTube channel එක සමගින්. ඔයාලා ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි දණහිසේ තද බල වේදනාවක් තියෙනකොට මේ වේදනාව අඩු කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. අපි දණහිස ගත්තාම දණහිස ආශ්‍රිතව මාංශපේශි කලාප කීපයක් තියෙනවා. මෙන්න මේ මාංශපේශි ශක්තිමත් කිරීම මගින් අපේ දණහිසේ වේදනාව අඩු කරගන්න පුළුවන්. අපි ගමු මේ දණහිස. දණහිස ගත්තාම කලව ප්‍රදේශයේ ඉදිරිපස තියෙන මාංශපේශි, කලව ප්‍රදේශයේ පිටුපස සහ බත් කේන්ද්‍ර ආශ්‍රිතව තියෙන මාංශපේශි ඉතා වැදගත් වෙනවා මේ නී පේන් එක නැත්නම් දණහිසේ වේදනාව අඩු කරගන්න. මෙන්න මේ මාංශපේශි කලාප වල තියෙන මාංශපේශි ශක්තිමත් කිරීම මගින් අපේ දණහිස වේදනාව අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ තාට්ටා ප්‍රදේශයේ තියෙන මාංශපේශි වැදගත් වෙනවා අපේ දණහිස කුමන දිශාවකට යොමු වෙනවද කියන එක තීරණය කරන්න. ඉතින් මේ දණහිසේ කලඹ ප්‍රදේශයේ ඉදිරිපස තියෙන මාංශපේශි, පසුපස වත් කේන්ද්‍ර ආශ්‍රිතව තියෙන මාංශපේශි සහ තාට්ටා ප්‍රදේශයේ තියෙන මාංශපේශි ශක්තිමත් කිරීම මගින් දණහිසේ ඉතා තදබල වේදනාව අඩු කරගන්න පුළුවන්. පහුගිය වීඩියෝ වලින් මම දණහිසේ වේදනාව අඩු කරගන්න ව්‍යායාම කිහිපයක් ගෙන ආවත් ඔයාලට ලොකු ප්‍රශ්නයක් තිබුණා. තදබල වේදනාවක් තියෙනකොට මෙන්න මේ ව්‍යායාම කරන්න ටිකක් අපහසුයි කියලා. ඉතින් මෙන්න මේ තදබල වේදනාවක් තියෙන කෙනෙකුට උවත් කරන්න පුළුවන් සරල ව්‍යායාම කිහිපයක් තමයි අද මම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ ව්‍යායාම පහ ඉතා වැදගත් best exercises. මේ exercises කරලා ඔයාලට දණහිසේ වේදනාව අඩු කරගන්න පුළුවන්. අපි එහෙමනම් බලමු මේ 5 exercises මොනවද කියලා. දණහිසේ වේදනාව ඉතා වැඩි අවස්ථාවක ඉන්න ඔයාලට මෙන්න මේ සරල ව්‍යායාමයෙන් ඔයාලගේ ව්‍යායාම ආරම්භ කරන්න පුළුවන්. මෙහිදී අපි කරන්නේ අපේ කලව ප්‍රදේශයේ ඉදිරිපස තියෙන මාංශපේශි ශක්තිමත් කිරීම මගින් අපේ පේන් එක අඩු කරන එක. මේ සඳහා ඔයාලට පුළුවන් ඔයාලා නිදාගන්න ඇඳ, එහෙම නැත්නම් ඔයාලට බිමට ගිහිල්ලා, එහෙමත් නැත්නම් ඔයාලා වාඩි වෙන පුටුවේ ඉඳගෙන උනත් මේ ව්‍යායාමය කරන්න පුළුවන්. අපි පළමුවෙන්ම කරන්නේ මෙන්න මේ ආකාරයට අපේ කලව ප්‍රදේශයේ ඉදිරිපස් තියෙන මාංශපේශි තද කරගනිමින් අපේ කකුලේ තියෙන ඇඟිලි තමන් වෙතට යොමු වන ආකාරයට මෙන්න මේ විදිහට දණහිස පහළට තද කරගෙන තප්පර 5ක් නැත්නම් 1 2 3 4 5 යන ආකාරයට තබාගෙන ඉන්නවා. ඉන්පසුව රිලැක්ස් කරනවා. වේදනාව ඉතා වැඩි නම් ඔබට වාර 10ක් උදේ වාර 10ක් හවස යන ආකාරයට මේ ව්‍යායාම ආරම්භ කරන්න පුළුවන්. ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් ඔබගේ වේදනාව අඩු වෙගෙන යන විට මේ අපිට වාර 10ක් උදේ, සවස සහ දහවල් යන ආකාරයට මෙය දවසට වාර 3ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. කලව ප්‍රදේශයේ ඉදිරිපස් තියෙන මාංශපේශිය අතරින් එක මාංශපේශිය උකුල් සන්ධිය හරහා ගමන් කරනවා. ඉතින් මෙන්න මේ මාංශපේශිය අවධානය යොමු කරමින් තමයි මේ දෙවන ව්‍යායාමය ඔබ සිදු කරන්නේ. මේදී අපි කරන්නේ කලව ප්‍රදේශයේ ඉදිරිපස මාංශපේශි තද කරගනිමින් ඇඟිලි තුඩු ඔබ දෙසට යොමු වන ආකාරයට මෙන්න මේ විදිහට තබාගෙන කකුල ඉහළට එසවීමක් සිදු කරනවා. මේ ඉහළට එසවීම අඩියක ප්‍රමාණයට ඉහළට එසවීම ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට ඉහළට ඔසවලා තප්පර 5ක් 1 2 3 4 5 යන ආකාරයට තබාගෙන ඉඳලා පහළට ගෙනීම සිදු කරනවා. මේ ව්‍යායාමයේ උදේ සහ රාත්‍රී ආකාරයට 10 වාරයේ බැගින් ඔබට පටන් ගන්න පුළුවන් වේදනාව වැඩි නම්. ඉන්පසු වේදනාව ක්‍රමයෙන් අඩු වෙගෙන යනකොට මෙය උදේ, දහවල් සහ සවස වාර 10 බැගින් සිදු කරන්න පුළුවන්. ඔබගේ වේදනාව වැඩි නම් පළමුවෙන් පෙන්නපු ව්‍යායාමයෙන් පටන් අරගෙන වේදනාව අඩු වෙගෙන යනකොට මේ ව්‍යායාම දක්වා වැඩි දියුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යායාම දෙකම ඔබට එකටම කරන්නත් හැකියාව තියෙනවා. මේ ව්‍යායාමයත් ඔබට ඔබගේ ඇඳ උඩ, බිම, එහෙම නැත්නම් වාඩිලා ඉන්න පුටුවේ ඉඳගෙන උනත් කරන්න පුළුවන්. මේ ව්‍යායාමය සඳහා අපි ෆෝම් රෝල් එකක් පාවිච්චි කරනවා. මේ ෆෝම් රෝල් එක මෙන්න මේ විදිහට දණහිසේ පහලින් තබාගෙන ඊට පස්සේ කලව ප්‍රදේශයේ ඉදිරිපස තියෙන මාංශපේශි තද කරගනිමින් ඔබේ ඇඟිලි තුඩු ඔබ දෙසාවට යොමු වන ආකාරයට තබාගෙන මෙන්න මේ විදිහට කකුල ඉහළට ගෙනීම සහ පහළට ගෙන යාම සිදු කරනවා. මේ ෆෝම් රෝල් එක තබා ගැනීමෙන් අපි කකුලේ ඇන්ගල් එකක් එන ආකාරයට තබා ගන්නවා. අංශක 15ක පමණ. ඉන්පසු අපි දණහිස කෙලින් වන ආකාරයට මෙන්න විදිහට කකුල කෙලින් වන ආකාරයට ඉහළට ඔසවනවා. තප්පර 5ක් තබාගෙන ඉන්නවා. අනුවතුරුව අපි පහළට ගෙනීම සිදු කරනවා. මෙහිදී අපිට ඉන්පසු අපිට මේක වැඩි දියුණු කරගන්න අපිට පුළුවන් අපේ වල්ලුකාර ආශ්‍රිතව සෑන්ඩ් බෑග් එකක් නැත්නම් වැලි කොට්ටයක් එහෙම නැත්නම් වෙනත් බරක් තියලා වුණත් මේ ව්‍යායාමය අපිට වැඩි දියුණු කරගන්න පුළුවන්. මෙයත් ඔබට වාර 10ක් උදේ වාර 10ක් සවස යන ආකාරයට
මට්ටමින් පටන් අරගෙන ඉන්පසු වැඩි දියුණු කරගන්න පුළුවන් වරදායක් උදේ දහවල් සහ සවස යන ආකාරයට. මෙහිදී ඔයාලට මෙන්න මේ ෆෝම් රෝල් එකක් නැත්නම් අපිට ටවල් එකක් වුණත් යූස් කරන්න පුළුවන්, පිලෝ එකක් වුණත් යූස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි ටවල් එක නමා ගන්න ඕනේ. ටවල් එක අරගෙන එක ටවල් එකක් මදි නම් අපිට ටවල් දෙකක් වුණත් මෙන්න මේ විදිහට තියලෙවලා රෝල් එකක් ආකාරයට හදාගෙන මෙන්න මේ විදිහට අපිට ෆෝම් රෝල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉන්පසුව මෙන්න මේ ආකාරයට අපේ දන හිස යටින් තබාගෙන අර කලින් පෙන්නපු ආකාරයටම මේ ව්‍යායාමය මේ ටවල් රෝල් එක යූස් කළත් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මෙයත් ඔබට ඔබේ බිම ඉඳගෙන කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඇඳ උඩ ඉඳගෙන කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ව්‍යායාමය අපේ දන හිසේ නැත්නම් කලව ප්‍රදේශයේ ඉදිරිපස් තියෙන මාංශ පේශි ශක්තිමත් කිරීමට ටිකක් වැඩි දියුණු අවස්ථාවක ව්‍යායාමයක්. කලව ප්‍රදේශයේ පිටුපස තියෙන මාංශ පේශි වගේම තට්ටම් ප්‍රදේශයේ මාංශ පේශි ශක්තිමත් කිරීමට කරන්න පුළුවන් ව්‍යායාමයක් තමයි අපි දැන් බලන්න යන්නේ. මේ සඳහා ඔබ මේ විදිහට ඔබේ ඇඳ උඩ එහෙම නැත්නම් බිම දිගා වෙලා ඊළඟට මෙන්න මේ විදිහට අනිස් දෙක නමලා අපේ බඩාශ්‍රිත මාංශපේශි අතුරට තද කරගනිමින්, ඒ වගේම තට්ටම් ප්‍රදේශයේ මාංශපේශි අතුරට තද කරගනිමින් සාමාන්‍ය හුස්ම ගැනීම සිදු කරගනිමින් මේ විදිහට උකුල් ප්‍රදේශයේ ඉහළට ගෙනෙනවා. ඉන්පසුව තප්පර 5ක් තබාගෙන ඉඳලා ඉන්පසුව පහළට ගෙනීම සිදු කරනවා. මේ දිතා වැදගත් ඔබ උකුල් ප්‍රදේශයේ ඉහළට ගෙන ආයුත්තේ ඔබගේ උරහිස උකුල සහ දන හිස එක ලයින් එකක් එන ආකාරයට පවත්වාගෙන යාම සඳහා එන්නේ දක්වා තමයි ඔබ උකුල් ප්‍රදේශයේ ඉහළට ගෙනීම සිදු කරන්න ඕනේ. සාමාන්‍ය බ්‍රීතිං එකක් නැත්නම් සාමාන්‍ය හුස්ම ගැනීමේ ක්‍රියාකාරීත්වය තබා ගනිමින් තමයි මේ ව්‍යායාමය සිදු කරන්න ඕනේ. බොහෝ වෙලාවට බොහෝ අය මේකෙදි බ්‍රෙත් එක හෝල්ඩ් කරගෙන ඉනවා. එහෙම කරන්න හොඳ නැහැ. එතකොට ඔයාලට ක්‍රෑම්ප්ස් එන්න පුළුවන්. මේ ව්‍යායාමයත් උදේ සවස වාර 10 බැගින් පටන්ගෙන ඉන්පසු ක්‍රමයෙන් උදේ දහවල් සහ සවස ආකාරයට වැඩි කරගන්න පුළුවන්. මේ ව්‍යායාමයේ මේ විදිහට පහසු වුණාට පස්සේ ඔයාලට කරන්න පුළුවන් එක කකුලක් මෙන්න මේ විදිහට ඉහළට තියාගෙන එක කකුලක් නමාගෙන මේ ආකාරයට එය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ රඳා පවතින ඔබට කොච්චර පහසුවෙන් මේ කරන්න පුළුවන්ද කියන එක මත. ඉතින් මේ දෙවෙනි ස්ටෙප් එක ටිකක් අමාරුයි මූලික අවස්ථාවේදී කරන්න. නමුත් ඔයාලගේ ටික මේක කරගෙන යනකොට කකුල් දෙකම පහළ තබාගෙන කරලවල ඊට පස්සේ ඔයාලට පහසු වුණාට පස්සේ මෙන්න මේ දක්වා ඔයාලට එක්සර්සයිස් එක වැඩි දියුණු කරගන්න පුළුවන්. අපේ දනහිස කුමන දිශානතියකට යොමු වෙනවද කියන තීරණය කරන්නේ අපේ උකුල ආශ්‍රිතව තියෙන මාංශපේශි කීපයක්. ඉතින් මෙන්න මේ මාංශපේශිත් ශක්තිමත් කිරීම ඉතා වැදගත් වෙනවා. මේ තමයි ඒ සඳහා කරන්න පුළුවන් ව්‍යායාමය. මේදී ඔබ සයිඩ් ලයින් එකට ඉඳලා දනහිස පහලින් තියෙන දනහිස නමලවලා උඩින් තියෙන කකුල දිගහැරලවලා මෙන්න මේ විදිහට කකුල ඉහළට එසවලා තප්පර 5ක් තබාගෙන ඉඳලා පහළට ගෙනීම සිදු කරනවා. මෙහිදී අපේ මෙන්න මේ පෙන්වා දෙන ප්‍රදේශ ආශ්‍රිත මාංශපේශි තමයි අපි ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී ඔබ කකුල ඉහළට සහ පිටුපසට යන ආකාරය තමයි මේ එසවීම සිදු කරන්න ඕනේ. මේ ඔසවල තප්පර 5ක් තබාගෙන ඉඳලා පහළට ගෙනියනවා. මේ වගේම උදේට 10 වාරයක්, ඒ වගේම හවසට 10 වාරයක් වශයෙන් හෝ එහෙම නැත්නම් උදේ 10 සවස 10 වාරයක් බැගින් ඔබට මේ ව්‍යායාමය සිදු කරන්න පුළුවන්. මේ මගින් අපේ නී පේන් එක අඩු කරගන්න ඉතාමත් උපකාරී වෙනවා. ඔයාලත් දනහිසේ තදබල වේදනාවකින් පෙළෙනවා නම් මේ ව්‍යායාම 5 ගෙදරදීම ප්‍රැක්ටිස් කරලා බලන්න. මේ ව්‍යායාම මගින් ඔයාලගේ දනහිසේ වේදනාව අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කරලා බලලා මට එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න මම බලාගෙන ඉන්නවා. එහෙමනම් තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ලබන සතියේ හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.